හොඳයි මේ මොහොත වෙන විට මේ ඊයේ පෙන්වන්නේ වැටෙන්නත් විශාල ජනකායක් මගේ YouTube channel එකක් තියෙනවා මම ඒක ශ්‍රී ලංකා මාලිගාව දෙකට මහයියාවේ මහයියාවේ බින්ගේ ඉදිරියට ඇදෙනවා බලන්න මේ පොලිම විශාල ජනකායක් 30 ගොඩක් විතරයි තියෙන්නේ දැන් මානව විතර මේවා ගොඩාක් අසනීපයි එහෙම බස් එකට අසනීපයි තැරපෙනකොට ඔතන මම ඉංග්‍රීසි කරගත්තේ හරි කනගාටුයි කියන්නේ දැන් කවුරු දුකයි නමුත් මිනිස්සුන්ගේ තියෙන ශ්‍රද්ධාව සියලු දුක්ඛයට පැත්තකින් කියලා මේගොල්ලෝ මේ යන්නේ අපි සිංහල බෞද්ධයාගේ මුදුන් මල්කඩේ ශ්‍රී ගණදා වහන්සේ කොතනින්ද පොළොව පටන් ගන්න කියලා හොයාගන්න බැරි වෙනවා. මේ පිටපු අය ඉතිකොල පැහැදිලි මේ සියල්ල එක්ක තාම පොඩි තැනකින් තමයි ඉතිරි පස්සෙකක්වත් යන්නේ හරි බ්ලොක් එකක් තියෙන මේ වෙලාවේ මාර්ග පදවදයක් තියෙන මේ වෙලාවේ වාහනේ ඒකත් මේ අමාරුයි මම මේ වීඩියෝ එක ගත්තේ අන්තිමට කොහොමද මේ මහයාවේ බින්ගේ තුලින් ඇතුළට යන්න බලන්න පොඩ්ඩක් තත්ත්වය කියලා එක අම්ම කෙනෙක් ඉඳගෙන ඉන්නවා මම ඒ වෙලාවේ කතා කරලා කිව්වා වැඩි දැන් මේ ඔබට පේන්නේ වැවරවුම් පුලිස් එක ඉස්සරහා මේ බලන්න මේක පොලිම ඔයගොල්ලන්ට පේන්නේ නැහැ මේ පොලිම යන්නේ සම්පූර්ණ වැවරවුම් උඩ වැවා ඉන්න දිගට ඒ නිසා එළියෙන් මේ මිනිස්සු යන්නේ සාමාන්‍ය එහෙට මෙහෙට එකතු වෙන්න යන අය සමහරට නරඹලා එළියට එන අය මේකේ ඇතුලේ තමයි මේ අර දිගටම ගහලා තියෙනවා වහලක් ගහලා මේ හිතට සෙවණක් ඇත්තටම දිගටම තියෙනවා මේකේ. ඉතින් මේ කොටසේ ආරක්ෂක අංශිතා දැඩි පරීක්ෂාවට ලක් කරන සමහර තැන්වල නගරයට ඔබ එනවනම් මේ තියෙන්නේ ඇත්තටම මේ තමන්ගේ බඩු බාහිර ආදී බෑග්ස් එකෙන් තියලා යන්න තියෙන තැන්. මේවා හරි ආරක්ෂිතව තියලා යන්න මේවට අවශ්‍ය ටෝකන් තියෙනවා. මේවා ඉල්ලගන්න නගරයට එනවනම් ඒ කොහොම වෙතත් මම අද නම් කියන්නේ මේ දවස් දෙකට නගරයට එන්න එපා ගලදා මහන්සිය නරඹන්න ගන්න පුදා ගන්න කියලා නගරයට එන්න එපා. ඒ තරම ලොකු සෙනඟක් අම්පිටියට දෙන්න බෑ. ලොකු කීරණයකට මගේ යාළුවෙක් කතා කරලා දැන් එයා දවස් දෙකක් අම්පිටිය නගරේ ඉඳලා එනවා ඉදිරියට වැඩ පුදා ගන්න. එයාගේ අම්මගේ පිටිලා තාම අද දවසේ දෙවි තමයි මේ ඔබට තියෙන්නේ වැවරවුම් අනෙක් පස මේක
දැන් රතු බෝක්කෝ පැත්තට යන රෝමි මේ අනිත් පැත්තෙන් වෙල්ස් පාක් එක පැත්තෙන් මේ මම මේ වීඩියෝ දර්ශනය අරගෙන තියෙන්නේ. ස්ථා විශාල සෙනඟක් තියෙනවා මේ පොළේ. Virtual beauty, but at the space you are in right now, you may have noticed there are beautiful city activities starting to feel the effects of the crowds. There's litter on the streets, waste in public spaces. වැසිකිලි කැසිකිලි පහසුකම් සෝදගන්න ටොයිලට් යන්න ඒවා ක්ලීන් ශ්‍රී ලංකා ලේබල් යටතේ මේ ප්‍රොජෙක්ට් එකක් ඉතා විශාල සේවයක් කරනවා උන් මහන්සි වෙන පුදුම විදියට මේ වගේ ක්ලස් එක ඇතුලෙන් යන ගමන් ආගාව පැත්තට කිට්ටුවෙන් තියෙන පොලිම මේ පෙන්නන්නේ ගෞරව යටින් එහාට යන්තම් ඇවිල්ලා තියෙනවා ක්ලස් එක ඇතුලේ පොඩි ප්‍රොජෙක්ට් එකක් කරනවා පෙන්ටියම් පැස්ටල් විද්‍යා කරුවෝ චිත්‍රකරණයක් අපේ විදේශීය සංචාරකයෝ කීපෙනෙක් කැඳ මෙතන චිත්‍රාලක මේ ප්‍රෝග්‍රෑම් එක දැන් මේ තැන්වල හරියට රටවාහන සහ ජනතාව පාලනය කරන හින්දා මේ මහා මාර්ග වල මිනිස්සු නැති වුණාට ඉතා විශාල ජනතාවක් මේ හරිය දැන් මේ මොහොත වෙනකොට රැඳිලා මාළිගාව තුළට යනවා සහ මේ පොළොව වල ඉන්නවා ඒක නිසා තමයි දලදා ගානට එනවා මේ දවස් දෙකේ මහමලට උපුපා මේ පොඩ්ලේ පිටිට බලන්න ඔබට පේනවා ඇති මාළිගාව විතරේ පුත්‍රනේ මේ තාවකාලික නිර්මාණය කරපු ගුවන් පාලම මේ ගුවන් පාලමෙන් තමයි දිගනායේ පිළිවෙලට බහින්නේ මාළිගාව විතරේ යන්න යම් කාර්යයක් ඉස්සරහට කඩුගස්තර ඉස්සට මෙහෙම සම්පූර්ණ බලබලයක් ඕනෙ තියෙන්නේ යහ පැත්තේ ගැනීම ඉතා දුර්ලභ අවස්ථාවක් ඒ සඳහා ගෞරව දැක්වීමේ පිළිවෙතක් අපේ අතර පොදැටි තිබෙන නිසා ඒ වගේම තමයි දෙවියන්ගේ දාලා කියලා පොතකදී විශ්ෝදාගෙන ඉතිරිලා ප්‍රජාවේ යනකොට කොහොම වෙලාවට අත්සහබදී දේවල් එක්කෝලකින් ගල්පගෙන මේ සියලු කටයුතු කරන්නේ